එහෙනම් දැන් අපි කල් මරන්න නැතුව වැඩේට බහිමු. හරි. Hi, good evening. You are welcome, sir. Yes, good evening. You are welcome too. I am coming. Kabir, taxi, please, sir. Okay, thank you very much. You are welcome, sir. Okay. Right. අපි බලමු මේ ඩයලොග් එකේ. අපි ඉංග්‍රීසි කතා කිරීමට කැමති ඕනම පුද්ගලයෙකුට මේ විදිහට අපිට පුළුවන් යම්කිසි අමුත්තෙක් ගෙදරට පැමිණෙන වෙලාවට අපි කොහොමද එයාව පිළිගන්නේ? අපි සිංහලෙන් ගත්තොත් අර දරුවා දොරකඩ ඉඳලා ගුරුතුමාට කතා කරනවා good evening you are welcome sir කියලා. අතරම බලන්න සුබ සන්ධ්‍යාවක් වේවා ඒක සිංහල තේරුම සුබ සන්ධ්‍යාවක් වේවා ගුරුතුමනි ඔබ සාදරයෙන් පිළිගන්නවා කියන සාරවත් හරවත් වචන ටිකකින් සංග්‍රහ කරලා තියෙනවා ඉංග්‍රීසියෙන්. ඒ වගේම ගුරුතුමා බලන්න කියන දේ එළියේ ඉන්න ගුරුතුමා yes good evening you are welcome to my dear කියලා කියනවා. ඒතර ඔබට පුළුවන් ඒකේ සිංහල තේරුම තමයි සුබ සන්ධ්‍යාවක් වේවා මාගේ ගෝලේනි ඔබටත් ඔබව සාදරයෙන් පිළිගන්නවා කියන හැඟීම එතනදී දෙපාර්ශ්වය විසින්ම මනසේ පැහැදිලි කරලා තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් ඒක හරවත් රසවත්. ඊට පස්සේ බලමු come in take seat please කියලා දරුවා කියනවා. එතනදී සිංහල හරය වෙන්නේ එන්න අතුලට ඇවිල්ලා වාඩි වෙන්න ගුරුතුමනි. එතනදී අවසානට ගුරුතුමා කියනවා thank you very much කියලා වාඩි වෙනවා. පසුව ගෝලයා කියනවා you are welcome sir. අන්න එතනට ගියාම අපි බලමු සිංහල තේරුම එකේ කොහොමද දෙන්නේ කියලා. අපිට යම් කෙනෙක් උදව්වක් කරනකොට අපි thank you කියලා කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ සඳහා you are welcome කියන වචනේ අනිවාර්යයෙන්ම අපි කියන්නම වෙනවා. හුඟක් දෙනා බොහෝ දෙනා අද thank you කියනකොට you are welcome කියන්නේ hina වෙලා නිකන් ඉන්නවා. නමුත් අපි ඒක මඟ හරවලා මේ සජීවීකරණ වැඩසටහන තුලින් ඔබට නිරන්තරයෙන්ම අනිවාර්යයෙන්ම ඒ කියවෙන මට්ටම් හදන වැඩසටහනක් මේක. ඉදිරියේදී මේකක් බොන ආකාරය ගෙදර වැඩිහිටියන් අඳුල්ලා දෙන ආකාරය පියවරෙන් පියවර මේක විග්‍රහ කරන ලෙසන් එකක්. ඔබ සියලු දෙනාම අප සමග එක්වන්න